ලස්සන පරිසරයක් නේද? රයිට්. ඔයගොල්ලන්ට මේ පේන පරිසරයේ තියෙන්නේ බඩල් කුඹුර ප්‍රදේශයේ. රයිට්. අද අපි ඔයගොල්ලන්ව එක්කයි යනවා බඩල් කුඹුරේ පතලක් බලන්න, ගොඩ පතලක් මේක. විශේෂයෙන්ම අපි ගත්තාම මේ බඩල් කුඹුර ප්‍රදේශයේ මාරම ලස්සනයි. ඔයගොල්ලන්ට ටික වටපිටාව බලපුවහම පේනවා. හරිම ලස්සනයි. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ මැණික් ගැරීම් සිද්ධ වෙනවා. අපි ගත්තාම කුඹුකන් ඔය ආශ්‍රිතව සහ මැණික් ගඟ ආශ්‍රිතව ඉතින් නීත්‍යානුකූලව පතල්, විශේෂයෙන්ම මේ ගොඩ පතල් තමයි තියෙන්නේ. ඒතර අපි ඔයගොල්ලන්ව අද එක්කයි යන්නේ බඩල් කුඹුර ප්‍රදේශයේ තියෙන ගොඩ පතලක් පෙන්වන්න. මේක අපේ පතලක්. ඉතින් මේ පතලේ වැඩ කටයුතු ටික කොහොමද වෙන්නේ කියන එක අපි ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉතින් ඒත් එක්කම මම ආයෙ නැවතත් පෙන්වන්න. ලස්සන පරිසරයක තියෙන්නේ මේ සෑම තැනම මැණික් ගැරීම් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි ගත්තාම කුඹුකන් ඔය ආශ්‍රිතව සහ මැණික් ගඟ ආශ්‍රිතව මැණික් ගැරීම් සිද්ධ වෙනවා විශාල වශයෙන්. ඉතින් අපි ඔයගොල්ලන්ට පතලට එක්කන් ගිහිල්ලා කොහොමද මේ වැඩ කටයුතු වෙන්නේ කියන එක ගිහිල්ලාම බලමු. රයිට්, ඕකේ. thank you. ඉතින් පතලට යන මාර්ගය හරිම දුෂ්කරයි ඔයගොල්ලන්ට පේනවා. ඉතින් ඊටමත් පටු මාර්ගයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඉතින් හිතන තරම් ලේසි නෑ. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රදේශය ගත්තාම කූඩැල්ලු බහුලව අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පතල් කරනවා නම් විශේෂයෙන්ම කූඩැල්ලන්ට අවශ්‍ය කරන දේවල් පිළිවෙල කරගන්න සිද්ධ වෙනවා මේ ප්‍රදේශයේ පතලක් කරනවා නම්. රයිට්, ඕකේ. අපි අපේ පතලට ගිහිල්ලා අපි බලමු කොහොමද අපේ පතලේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ කියලා. රයිට්, ඕකේ. රයිට්, අපි බඩල් කුඹුර පතලට ඇවිල්ලා ඉන්නේ. පතලේ කොහොමද වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. දැන් මේ තියෙන්නේ මම අර වේලාසන කිව්වා වගේ ගොඩ පතලක්. ඔයගොල්ලන්ට මේ ගොඩ පතලක් කොහොමද කරන්නේ, මොන විදිහද වෙන්නේ කියන එක පිළිබඳව මම පොඩි දැනුවත් කිරීමක් කරන්නම්. සාමාන්‍ය අපි ගත්තාම බඩල් කුඹුර කියන ඒරියා එකේ විශේෂයෙන්ම ගොඩපතල් තමයි ගොඩක් දෙනෙක් කරන්නේ, කුඹුකන් ආශ්‍රිතව සහ මැණික් ගඟ ආශ්‍රිතව. එතකොට දැන් ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් සාමාන්‍ය අඩි 5ක විතර වගේ උසක් ගැඹුරක් තියෙන්නේ පිහිටි මට්ටමේ ඉඳලා. ඉතින් මෙතනින් පස්සේ ඉල්ලම කොච්චර යටින්ද තියෙන්නේ? මේ ඉල්ලම් කුර ගහලා බැලුවද කොච්චර යටින්ද තියෙන්නේ? අඩි 2ක් විතර. චුට්ටක් ගහලා පෙන්න. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන ඉල්ලම් කූරක්. මේ ඉල්ලම් කූරෙන් තමයි සාමාන්‍ය අපි ඉල්ලම බලාගන්නේ මේ විදිහට ගහලා. කොට මේ කැට වගේ අපිට සද්ද ඇහෙන්න ඕනේ. හොඳට කැට ගතියට ඇඹරෙන සද්ද, කිරිකිරි ගාලා වගේ සද්ද ඇහෙන්න ඕනේ. එතකොට තමයි අපි ඒ ඉල්ලම අපි බලාගන්නේ. සාමාන්‍ය මේ වගේ ඉල්ලම් කූරක් ගත්තාම දැන් පොළොව ගොඩාක් තද තැනක අපිට මේක ගහන්න බෑ, අමාරු. ඉතින් මේ වගේ සාමාන්‍ය අපි පස් ඉවත් කරගෙන ගහන්න පුළුවන්. ඒ කියන්නේ වතුරත් එක්ක තියෙන තැනක වගේ සාමාන්‍ය අපිට අඩියක් දෙකක් විතර වගේ ගහන්න පුළුවන්. ඉතින් බහිනවන නැත්තම් පතු වලක් ගහගෙන ඒ පතු වලේ තමයි අපිට ගහලා ඉල්ලම තියනවාද කියන එක අපිට චෙක් කරගන්න වෙන්නේ. රයිට්. ඒක දැන්ට කරන්නේ දැන් මේ ඉල්ලම මෙතනින් අඩි දෙකක් විතර වගේ යටින් තමයි ඉල්ලම පිහිටලා තියෙන්නේ. ඒතකොට උඩ පස මතු පිට පස අයින් කරගන්න එක තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ පැත්තේ ඉල්ලම අපි ගත්තාම ඊට කලින් ඉල්ලම ඉවත් කර ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලොකු ගල් එක්ක මේ ඉල්ලම තිබිලා තියෙනවා. ඒතකොට මේ ගල් ඉවත් කරගෙන ඒ පැත්තේ ඉල්ලම් ටික ඉවත් කරගෙන තමයි මේ ගල් ටික මේ පැත්තට දාගෙන නැවත මේ පැත්තේ තියෙනව ටික වහගෙන අලුත් පළකට යන ආකාරය තමයි ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න ලැබෙන්නේ. රයිට්. එතකොට අර පොඩි කූඩා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ කූඩා වලින් තමයි ඇත්තටම මේ පස් ටික ඉවත් කර ගැනීම සිද්ධ කරන්නේ. සාමාන්‍ය අපි බඩල් කුඹුර වගේ ප්‍රදේශයක දැන් මේ වගේ ඒරියා එකක ගොඩක්ම අපි පතල් කරද්දී ලොකු ගැටලුවක් තමයි දැන් මේ වගේ වතුර එකතු වෙන ප්‍රමාණය ටිකක් වැඩි. මේකෙත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේ වල වටේටම කඩම් වැටිලා සහ මේ වතුර නිසාම තමයි කඩම් වැටිලා තියෙන්නේ. ඉතින් වටේම වතුර උනනවා. ඉතින් එතකොට මේ වතුර ටික ඉවත් කරගන්න ඕනේ මේ වැඩ කටයුතු ටික කරයි යන. ඒක නිසා මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වතුර වටෙන්ම උනනවා. ඉතින් මේ වතුර ටිකත් ඉවත් කරගන්න ගමන්
මතු පිටපස ඉවත් කරගෙන ඉල්ලමට යනකම් පාද ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉල්ලම ඉවත් කර ගැනීම කරන්න ඕනේ. එතකොට මේ ඉල්ලමත් අපි කමතකට වෙනම ගැරුම් වල කිට්ටුවට වෙන්න අපි ඒ ඉල්ලන් ටික වෙනම ගැරුම් වලක දාලා ගැනුම් වට්ටි හරහා ගරා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට ඒ ගැරුම් වල ආශ්‍රිතව කිට්ටුවෙන්ම තමයි අපි මෙතනින් කඩා ගන්න ඉල්ලන් ටික ගෙනිහිල්ලා ඒ ටික සුරක්ෂිතව අපි තියලා ගරන්න පටන් ගන්නවා. එතකොට සාමාන්‍ය අපි ගරන්නෙත් දවස් කීපයකට සාමාන්‍ය සතියක් විතර වගේ වැඩ කරලා ඉල්ලන් ටික එකතු කරගෙන සාමාන්‍ය දවස් දෙකක් තුනක් වගේ ගරන්න අවශ්‍ය කරන ඉල්ලම් ප්‍රමාණය එකතු කරගෙන තමයි අපි කරන්න ගන්න. ඒක වෙනස් වෙනවා සාමාන්‍ය සමහර පතල් වල. දැන් අපි ගොඩ පතලක් ගැන තමයි විශේෂයෙන්ම කතා කරන්නේ. එතකොට යාන්ත්‍රික පතල් ගත්තාම මේ වල නම් ඉතා විශාල වශයෙන් ඉල්ලම් එකතු කර ගැනීම සිද්ධ කරනවා. මේ වගේ සාමාන්‍ය ගොඩ පතලක් ගත්තාම කුඩා ප්‍රමාණයක් ඉල්ලම් කරා ගත්තත් ඉල්ලම් එකතු කරගත්තත් ඒ ටික ගරලා අවසන් කරනවා දවස් දෙකෙන් තුනක්. ගොඩක් දෙනෙක් හිතනවා සාමාන්‍ය පතලක් කරන එක ගොඩක් පහසුයි ලේසි කියන එක නෑ. එහෙම නෑ. දැන් ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍ය දැන් මෙතන ලොකු ගල් බලා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ ගල් ඉවත් කරපුවාම දැන් මේ ගල් යට ඉල්ලම් තියනවායි කියලා මේ අය කියනවා. එතකොට දැන් මේ ගල් ඉවත් කරගන්න. ඒතකොට ඉවත් කරගන්න යද්දී අපි හිතන තරම් ලේසි නෑ. ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් මේ ගල් ඉවත් කරගන්නවා කියලා කියන්නේ හරිම අමාරු වැඩක්. ඉතින් ගොඩක් අය කියනවා හරි ලේසියෙන් මැණික් වන්න පුළුවන් කියන එක නෑ. එහෙම නෑ. ඉතාමත් දුෂ්කරයි ඒ කාර්යය. ඒක හිතන තරම් ලේසි නෑ. මැණික් ගලක් උඩට ගන්නවා කියලා කියන්නේ ඉතා පහසු කාර්යයක් නෙමෙයි. ඒකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේ ගල් සාමාන්‍ය ටොන් එකකටත් වැඩි බර ගල් තියෙනවා මෙතන අපි ගත්තාම. ඉතින් මේ වගේ ගල් අපිට අතින් ඉවත් කරන්න බෑ. ඒ වලට යන්ත්‍ර උපකරණත් භාවිතා කරන්න වෙනවා. සමහරට අපිට අතින් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. කඩා වැටෙනවා. ඉතින් එතකොට හරි අපහසුයි. ඒ හිතන තරම් පහසු දෙයක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ මේ දැක්කේ ගොඩපතලක කොහොමද වෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඉතින් ගොඩපතලක් තමයි ඔයගොල්ලෝ දැන් දැක්කේ. ඉතින් මේ බඩල්කුමුර ප්‍රදේශයේ ගොඩපතලක් තමයි ඔයගොල්ලන්ට පෙන්නේ. ඉතින් මම හිතනවා පුංචි අයිඩියා එකක් ගන්න ඇති කියලා මේ ගොඩපතලේ. රයිට් ඕකේ thank you very much. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඕකේ